මම ආර්ථික විද්‍යා දේශක සංජීව ශුමාර. මම මේ හැමෝටම කියන්නේ ගොඩක් අය නොදන්න කතාවක්. මම ආර්ථික විද්‍යාව ඉගැන්වුවට 2012 අවුරුද්දේ විජිත් කෝංගලසගේ පන්තියේ හිටපු ගෝලෙක්. ඇත්තට මං එතනින් තමයි මගේ මේ A level අඩිතාලම දාගන්නේ. මගේ ප්‍රියතම විෂය ඉකෝන් වුණාට ඒ වගේම වඩාත් කැමති විෂයක් තමයි accounting. වඩාත් කැමතිම විෂයක් වෙන්න හේතුව තමයි විදිසගේ ඉගෙනීම් රටාව සහ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලත් එක්ක අපි A level කරද්දී අපිට accounting කියන්නේ සාමාන්‍ය විෂයක් වුණා. මගේ A level අවුරුද්දේ accounting කියන්නේ මගේ අනිත් යාළුවන්ට ගොඩාක් අමාරු විෂයක්. හැබැයි මට එහෙම අපහසුාවක් දැනුන්නේ නැහැ. හරි ක්‍රමානුකූලව වැඩ ටික කරපු නිසා මට accounting විෂය පුළුවන් වුණා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. අපි දෙන්නම එකම ඉස්කෝලේ. අපි දෙන්නම ගියේ විදිස්සගේ පන්තියට. අපි දෙන්නටම තියෙන එකම රිසල්ට් එක. ඒ තුනයි. මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ මම ඒ තුනක් අරන් කැම්පස් ගිහිල්ලා ටියුෂන් වෘත්තියට ඇවිල්ලා ඉගෙනීමේ කටයුතු කරාට මගේ යාළුවා ඒ තුනක් අරගෙන චාටර්ඩ් කරන්න අරන් අද වෙද්දි චාටර්ඩ් ක්වොලිෆයිඩ් වෙලා තියෙනවා. සංජයගේ විදියට මම ඇවිල්ලා ශමිල්. සංජයමයි විජිත් සර්ගේ පන්ති ඉඳන් තමයි ගොඩක්ම යාළුවෝ වුණේ. සංජයමයි එක ඉස්කෝලේට ගියේ. මං මුල් දවස්වල accounts වලට එච්චර කැමති විෂයක් නෙමෙයි. මොකද මට ලකුණු අඩුයි. ඊට පස්සේ මම බැලුවා සංජීව ටිකක් පන්තියේ ලකුණු තියෙනවා. මම සංජයගෙන් අහුවා කොහෙද සංජීව ක්ලාස් යන්නේ කියලා. සංජීව විජිත් සර් කියලා සර් කෙනෙක් ගාවට යනවා. හොඳයි. සංජීව මට රෙකමන්ඩ් කරා. මාත් ඉතින් බැලුවා ඉන්න පන්තියේ ටික ලකුණු අඩු හින්දා ඒ පන්තියටත් ගිහිල්ලා බලනවා කියලා. මට පොඩි කාලයක් තිබ්බේ එක්සෑම් එකට. මම අන්තිමට විජිත් සර්ගේ එක්ස්ප්‍රස් එකට තමයි ඇතුළත් වුණේ. මාස 7ක් ඇතුළත වගේ මට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණා. සංජීව රෙකමන්ඩ් කරා. විජිත් සර් හොඳට අපිට පේපර්ස් කරන විදිහ, ඊට පස්සේ ටයිම් මැනේජ් කරන විදිහ ඒ ඔක්කොම කියලා දුන්නා. අපි හොඳට පාඩම් කරා. සංජීවගේ අපි හොඳ පාඩම් කරේ කියලා. ඔව් අපි පාඩම් කරපු විදිහ කියන්න කලින් අපේ හිටියා අපි දෙන්න ඇතුළේ තව යාළුවෝ 4 දෙනෙක්. ඒ අය අදටත් එකට ඉන්නවා, හම්බ වෙනවා, කතා බහ කරනවා. හැමෝම හොඳ තැන්වල විදිස්සවත් බලන්න විතර එනවා. සමිල්ට මතක ඇති අපි විදිස්සගේ පන්තිය උදේ 8 ඉඳන් 2 වෙනකන් තිබ්බහම පන්ති ඉවර වෙලා ගියේ ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකට ගිහිල්ලා පන්ති තියෙන දවස්වල ලයිබ්‍රරි එකට යනවා. හැමදාම ගොඩාක් වෙලාවට ලයිබ්‍රරි එකට යනවා. සමහර වෙලාවට ඉතින් පාඩම් කරන්න කම්මැලි වෙනවා විශේෂයෙන් මම. එතකොට ශමිල් කියලා නෑ බම් මේක කරන්න ඕනේ මෙහෙම යමන් කියලා මාව අද්දගෙන ගියපු අවස්ථා ආනන්දයි. ඒ වගේම අපි රසවත් කතාවක් තියෙනවා. අපි හැමදාම රැයට පාඩම් කරේ ශමිල්ලගේ ගෙදර. අපි දෙන්නයි තව යාළුවෝ 4 දෙනෙක් හිටියා. අපි 6 දෙනා එකතු වෙලා තමයි පාඩම් කරේ. මම පන්තිවලත් හැමදාම කියනවා මම අද මෙතන ඉන්නේ. එක හේතුවක් විදිහට අනිත් හේතුව මේ වැඩ කටයුතු හරියට කරගන්න හම්බුනේ මේ මගේ යාළුවෝ නිසා කියලා. ඉතින් මේ විදිහට අපි හැමදේම බැලන්ස් කරගෙන හැමදේම කරගෙන ඉස්සරහට ආවා. මේකට ලොකුම හේතුව විදිස්ස. ඉතින් විදිස්ස අපිට හැමදේම ජීවිතේ ගන්න ඕන තීරණ හැම වෙලාවෙම මොකක් හරි ප්‍රශ්නයක් ආවම සංජීව මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා අපිට කියලා දීලා දිනවා. විශේෂයෙන් මට මේ ටියුෂන් ජීවිතය ඇතුලේ මගේ ආරක්ෂකයෙක් විදියට හැමතිස්සෙම විවිධ තැන්වල පෙනී ඉඳලා අද දක්වා මාව මෙතනට ගෙනල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම ගුරුවරයෙක් කරනවා අඩුයි. මම දැකපු සුවිශේෂී චරිතයක්. ඉතින් සාමාන්‍යයෙන් මගෙන් ළමෙක් ඇහුවොත් විෂයකට ගුරුවරයෙක් හඳුන්වලා දෙන්න කියලා මම ගුරුවරුන් හඳුන්වලා දෙනවා අනිත් විෂයන් වලට. මොකද හේතුව ළමයි ඇවිල්ලා මාත් එක්ක කියනවා මේ ගුරුවරයා උගන්වනවා හොඳයි, මේ ගුරුවරයාගේ වැඩපිළිවෙල හොඳයි, ඒ දේවල් එක්ක. හැබැයි accounting විෂයට මම විදිස්සව නිර්දේශ කරන්නේ ළමයින්ගෙන් අහපු කතා වලින් නෙවෙයි, මගේ අත්දැකීමෙන්. මම ඒ පන්ති ඉඳගෙන ඉගෙනගෙන තියෙනවා. ඒ පන්තියේ වැඩපිළිවෙල දන්නවා. මේ සාක්ෂි මාත් එක්ක තව යාළුවෝ ගොඩාක් හිටියා අද ලංකාවේ හොඳ තැන්වල. ඉතින් අපි දෙන්නම රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් ඔයාට විදිස්සගේ ක්ලාස් එකට ආවොත් accounting කියන සබ්ජෙක්ට් එක easy way. ඉතින් එන්න විදිස්සගේ accounting ක්ලාස් එකට අපි A level life එක සාර්ථක කරගමු.